බරෙක දිලීප නම් තරුණයෙක් සිටියේ. දිලීපගේ එකම සිහිනය වූයේ තම කුඩා රුවල් නැවෙන් ලෝකේ වටා යාමයි. ඔහු සෑම දිනකම නැව ගොඩනැගමින් සිතින්ම නිල් පැහැති සාගරයේ තමා ගමන් කරන අයුරු දෘශ්‍යමාන කළේය. ඔහුගේ සිහිනය පැහැදිලි විය. නමුත් ඔහුගේ නැව ගොඩනැගෙන තොටුපළ වටේට යමෙක් ඇස් නොපෙනෙන තරම් වූ විනිවිද පෙනෙන වීදුරු බිත්තියක් තනා තිබුණි. ඒ බිත්තිය ඊතරම් ශක්තිමත් වූ අතර ඔහුට සාගරය දැකීමට හැකිවද ඒට ළඟා වීමට නොහැකි විය. දිලීපගේ මිතුරන් පැවසුවේ, "දිලීප, මේක පිස්සු වැඩක්. වීදුරු බිත්තියක් යනු වීදුරු බිත්තියක්මයි. ඒක කඩන්න බෑ. ඔයාගේ සිහිනය අතහරින්න." දිලීපටත් සමහර දිනවල සැකසිතුනේ. ඔහු අතින් බිත්තියට තට්ටු කළ විට ශබ්දය සහ වේදනාව හැර වෙන කිසිවක් නොවිය. සැකේ නැමැති මේ වීදුරු බිත්තිය ඔහුගේ සිහින සහ යථාර්ථය අතර පැහැදිලි බාධකයක් විය. එවිට ඔහුට ඔහුගේ පරණ ගුරුවරයා සිහිපත් විය. "ඔබ විශ්වාස කරන දේට බාධකයක් නොවේයි." දිලීප තීරණය කළේ බිත්තියට එරෙහිව සටන් කරනවා වෙනුවට තමාගේ විශ්වාසයේ කම්පනය වෙනස් කිරීමටයි. ඔහු සෑම උදෑසනකම නැව පිරිසිදු කර, රුවල් සකස් කර, දෑස් පියාගෙන වීදුරු බිත්තියක් නොමැති බව සිතින්ම විශ්වාස කළේය. ඔහු දැනටමත් සාගරයේ සිටින බව සිතින් දෘශ්‍යමාන කළේය. ඔහු මෙසේ කීවේය, "මම දැන් සාගරයේ ඉන්නේ. බාධක යනු මිත්‍යාවක් පමණයි." ඔහුගේ මිතුරන් තවමත් සැකයෙන් බලා සිටියේදී දිලීපගේ නොසැලුන විශ්වාසීය ශක්තිය, law of attraction නිසා අවසානයේදී සිදු වූයේ පුදුම දෙයකි. ඔහුගේ නැවට කිසිදු හානියක් නොකර ඒ වීදුරු බිත්තිය වටා තිබූ සියලුම අගුල්, බෝල්ට් සහ ආධාරක බිඳී ගියේ. වීදුරු බිත්තිය හිමිහිට බිමට ඇද වැටුනේ වැලි ගොඩක් මෙන් ශබ්දයක්වත් නොමැතිවය. දිලීපට තේරුම් ගියේ බාධාවට එරෙහිව සටන් කිරීමෙන් තවත් බාධක ඇතිවන බවත්, නමුත් බාධාව නොසලකා සිහිනේ සැබෑ බවට මුළු හදවතින්ම විශ්වාස කළ විට විශ්වය එම බාධක ඉවත් කරන බවත්ය. දිලීප තම නැව මුහුදට දියත් කර සතුටින් ලෝකය වටා යාත්‍රා කළේය. කතාවේ පණිවිඩය, විශ්ව ආකර්ෂණ නීතිය මෙහිදී ක්‍රියාත්මක වූයේ මෙසේය. බාධකය, සැකය, වීදුරු බිත්තියක්. ක්‍රියාව, බිත්තියට එරෙහිව සටන් කිරීම වෙනුවට සිහිනය සැබෑ බවට වූ විශ්වාසයේ කම්පනයේ පවත්වා ගැනීම. ප්‍රතිඵලය, විශ්වාසයේ ශක්තිය බාධකයේ බිඳ දමා මග විවෘත කිරීම.